right. අද මම මේ වීඩියෝ කරන්නේ අපි මේක දවස් කීපයකට කලින් කරා වීඩියෝ එකක් අපි after O level spoken class එක පටන් ගන්නවා කියලා දැනුවත් කිරීමක් කරන්න. එතකොට ඔන්න අපි පොරොන්දු විදිහටම අපි කියව විදිහටම ඉතාම සාර්ථක විදිහට අපි අපේ ස්පෝකන් ක්ලාස් එක පටන් ගත්තා. එතකොට මම දැන් අද මේ වීඩියෝ එක කරන්නේ එදා පළවෙනි දවසේ පන්තියට සහභාගී වෙන්න බැරිුණු ළමයි සැලකිතු ප්‍රමාණයක් අපිට මැසේජ් කරලා තියෙනවා, කෝල් කරලා තියෙනවා. සර් අපිට පළවෙනි දවසේ එන්න බැරි වුණා. අපිට ඊළඟ සතියේ පන්තියට එන්න පුළුවන්ද කියලා. ඔව්. දැන් අපි මේ කෝස් එක අපේ මේ ක්ලාස් එක තියෙන්නේ හැම සතියකම Monday and Tuesday. සඳුදායි අඟහරුවාදයි. අපි මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන මාස 3කට. right? එතකොට අපි තව පන්ති එක දවසයි කරේ. කිසි ගැටලුවක් නැහැ. ඕන කෙනෙක්ට එදා පළවෙනි දවසේ ඉන්න බැරි වෙච්ච අයට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාර්තු 9 වෙනිදා සවුන්දා. මාර්තු 9 සඳුදා උදේ 8:00ට සසිප්මයකට එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මම මේ වීඩියෝ කරන්න තවත් හේතුවක් උනේ පන්තියට සහභාගී වුණු ළමයි සහ කීප දෙනෙක් සහ පන්තියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන ළමයි යෝජනාවක් කරලා තියෙනවා. සර් අපිට මේ ටියුස්ඩේ මෙහෙම ක්ලාස් එකක් තියෙනවා, අපිට A level මෙහෙම ක්ලාස් එකක් වැටලා තියෙනවා, අපිට දවස වෙනස් කරගන්න බැරිද කියලා. right? අපි මෙහෙමයි දැන් අපි විශ්වාස කරලා යන ළමයින්ට අපි කිසිම අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ මේ කෝස් එකේදී. ඉතින් ඒ නිසා අපි කොහොමද දැන් ක්ලාස් එක සූදානම් කරලා තියෙන්නේ Monday and Tuesday කරන්න තමයි. බොහෝ දුරට 95%ක්ම අපි ක්ලාස් එක කරන්නේ Monday and Tuesday තමයි. හැබැයි වැඩි දෙනෙක්ගේ යෝජනාවක් මත දිනයක් වෙනස් කරගන්න පුළුවන් වුණොත්, ඒ කියන්නේ කාටවත් හානියක් නොවෙන්න, අවම හානියක් වෙන විදිහට, ඒ කියන්නේ කිසිම ළමයෙක්ට ගැටලුවක් නොවෙන්න, අවම හානියක් වෙන විදිහට අපි දවස වෙනස් කරගන්න, දිජස් කරගන්නත් අපි ඒ ගැන කල්පනා කරන්න. ඔය මොනවා කරන්නත් හරිද? මේ මන්ඩේ, ඒ කියන්නේ මේ සඳුදා මාර්තු 9 වෙනිදා උදේ 8:00ට සසිප්මයකට හැමෝම එන්න. right? 5% විතර බලපෑමක් අපිට කරන්න පුළුවන් වෙයි දවස වෙනස් කරගන්න පුළුවන්ද කියලා. ඒක අපිට අත්‍තරම ෂුවර් කරන්න බෑ. හැබැයි ක්ලාස් එක අර මම කලින් කිව්වා වගේ සහභාගී වෙන දරුවෝ බහුතරයකට එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි එහෙම ඒ ගැන සලකා බලනවා. කොහොම හරි ඔන්න අපි සාර්ථක අපේ ක්ලාස් එක පටන් ගත්තා. හැමෝම මේ සමුදා අපේ දෙවනි දවසේ පැවැත්වෙනවා. හැමෝම උදේ 8:00ට වෙද්දි සසිප් මෑකට එන්න. අපි එහෙනම් එදාට ක්ලාස් එකේදී තුරු ටික සාකච්ඡා කරගමු. මේ මැසේජ් එක ෂෙයා කරගන්න යාළුවන්ට යවන්න පුතා. අනිවාර්යෙන් මේක ෂෙයා කරලා තියාගන්න. right. එහෙනම් thank you.